ජාති තුනේ මේ වගේ සුපිරි මළුවයක් හදමුද මිල්ක් මැක් සීනි පොල් යං ඉක්මටම හදන දිය බලන්න. ඉතින් මේ රසම රස අලුව කහදන්න ම මිල්ක් මේක් මේකින් 500 ගැන මේ කිල්ලුකත් තින මේක මම එකින් 500 ගන්න කිරලා ඉට පස් එතට මනන්තේනවා පෝල් හොඳ ප්‍රෙස්් පෝල් ගඩිය ලංකායන් ගත්ත පෝලිය ලංකායන් කඩකින් ගත්ත පෝඩියක් මෙතන ග්‍රෑම් 300 ඇත්තියෙන ඒවගේම සීනි ග්‍රෑම් 600 ඇත්තේන ඔන්න විඩිය අවශ්‍යකන් තා බටර ටිකක් වන තැටිය ගන්න ම ස්ටාට ගන්න අපි මෙතන්ට එකතු කරගන්න දැන් හරියටම ලිපි පත්තු කරලනෑ මමකින් භාගයක් එතර එකතු කරගන්න මිදකි 500ක් උතුරන ගමගේ ප්‍රමාණය ග්‍රෑම් 100 ඇත්තේ ඕකේ මේකින් තා වෙන කෑමක් හදන්න අරන්තියා ගන්න ඊට පස්සේ අයක පුරව නමකට පොල්ටික ඉන්නකට සීනි ටික එකතු කරගන්න මේකට වතුර චුට්ටක් එකතු කරගන්න අර දැන් අර 500 එකක් ගත්තන ඒ මේක් ටින් එකටම දාලා ඒ වතුර ටික අපිට මේකට එකතු කරගත්ත හැකි ඒක ප්‍රශ්නය වතුරට එකතුරත් මට මේක කියක් කලාවන් කරගන්න ලේසි වෙන හින්දා ලිප පත්තු කළ නැහැ දාන්න මේ විදියට මේ ටික එකටම හොඳට කලාවන් කරගන්න ඉතින් අවුරුදු ඉවර වුණාට රස කැවිලි ඉතින් හදලා යාළුවොත් එක්ක රස බලන්න ඔයාලට පුළුවන්නේ මේක විශේෂ අවස්ථාවකට වුණත් උත්සවයට හදාගන්න පුළුවන් වෙනස්ම විදිහකට එකක් ඔය මිල්ක් වලින් අලුව වෙනස්ම දෙයක් ඉතින් ප්‍රෙස් පොල් ගෙඩියක් හම්බුණා මේ පොල් ගෙඩිය ඉතින් ගාලා කලකදී පොඩි කෑල්ලියක් ගිහලා දෙන ජෝක් ගණන් ගන්න ඕනේ නැහැ. තාම ලියව පත්තු කරලා නැහැ. අපි තව ටිකෙන් පත්තු කරලා මේක වෙනම පැත්තකින් තියාගමු. ඉතින් මේ වගේ පැටියක් තමයි අරන් තියෙන අපි හදලා ඉවරලා දාගන්න. මම මේකට හොඳට බටර් ටිකක් ගා ගන්නවා. ඉතින් කැලෙන හින්දා බටර් ටිකක් ගා ගන්න ලේසි මේ විදිහට හොඳට බටර් ටිකක් ගා ගන්න. දැන් ඔන්න මේක ලිපේ තියාගත්තා. ඉතින් අඩු ගින්දරේ තියාගෙන ඇඳි ගෑවිල්ලක් තමයි තියෙන්නේ ඉතින්. ඇඳි ගෑව. පුරු ගෑවිල්ලක් තමයි තියෙන්නේ. මේර කළු පාට තියෙන්නේ පොල් ගෙඩිය යටම ගෑවිච්ච ටික. අයින් කරගන්න ඕනේ. ඔයාලා ගන්න නම් ඉතින් මේ වගේ දේවල් පොඩ්ඩක් අයින් කරගන්න හදිස්සිය දාගත්තින් මට මේ වුණේ ඉතින් අඩු බින්දේ තියන් විතර මේක හොඳට කුරු ගන්න. මොකද මම අර තැටිට වෙලපහ බටර් දාගත්තේ මොකද මේක හයි වුණා පස්සේ ඒක සන්ටන් ගාලා දා ගන්න ඕන. අඩි වල තියාගන්න බැරි හින්දා. මේකට විනාඩි 25ක් විතර මේ විදිහට හොඳට කුරු ගා ඉන්න තමයි තියෙන්නේ. දැන් විනාඩි දෙකකට විතර පස්සේ වල පේන ඇති මෙන්න වටේ ටිකක් අර එකතු වෙලා වගේ තියෙනවා කොහොම ලං කරලා හොඳට මේක ගුලියට හැදිලා එක්කෙන්නක ගානට හදා ගන්න මුලදී ගාව විනාඩි 25ක් විතර තමයි යනවා ඉතින් මේ වැඩේට මේ විදිහට විතරම ඉතින් පුරු ගෑවිල්ලක් තමයි තියෙන්නේ වටේ ටික කොහොම එකතු කරගෙන මෙන්න එහෙම දැන් යාළුවනේ විනාඩි 15 විතර පස්සේ වල පේන ඇති මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පාට ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ තාම පදම තාම ඇවිල්ලා නැහැ. වෙන්නේ මේ ගුලියක් වගේ සාමාන්‍ය දෙක අවුඩ හිනෙන්න ඕන.
ඔන්න දැන් හරියටම විනාඩි 25ක විතර පස්සේ පේනද මේ අර ඒක වැටෙන ප්‍රමාණය ගොඩක් හයි ගතිය වගේ ටිකක් තමයි තියෙන්නේ. කියන්නේ ගොඩක්ම නෙමෙයි. කාලේ හයි වෙලා වගේ තද්දට වැටෙන ප්‍රමාණයක් වගේ තියෙන්නේ. මෙන්න මේ වගේ වැටෙන ප්‍රමාණයට තමයි අපි ලිප වහලා කැටිට දාගන්නේ. පේන පාටක් වෙනස් වෙලා තියෙනවා මේ. අර එක ගුලියට වගේ වැටෙන ප්‍රමාණය තියෙනවා මේ. එතකොට තමයි මේක වහගන්න ඕනේ. මෙන්න තියලා කැට කපලා කරලා ගමු. මේ රස බලන්න. මිල්ක් මේක් අලුව. දැන් ඔන්න මල්ලිප වහලා තිබ්බේ පැටි මෙහෙම තියාගන්නවා. තියාගෙන මෙහෙම එකතු කරගන්නවා. ටික සූර්යලා දාගන්නනේ. දැන් ඉතින් අවුරුදු ඉවරලා දැන් වැඩට යන කට්ටිය ජොබ් වලට යන කට්ටියට ශනික රස කැවිල්ලක් හදාගන්න දැන් ඉවරනා ගෙදර. එතකොට ඔයාලට මේ වගේ රස කැවිල්ලක් හදාගන්න පුළුවන් ගෙදරදීම. දැන් මේ ගාට බැලන්ස් කරගන්න ඕන. ඊට පස්සේ කෑලි මාක් කරලා තියාගන්නවා කපන්නේ. හයුනා පයි සාමාටය හයුනා පස්ස කෑලි මාක් කරගමු. පොඩියට බටර් කෑල්ල අද්දාලා මේ විදියට ගාන්ට එක ලස්සන්න මට්ටම් කරගන්නවා. මීටියක් නිමීගෙන එද්දි අපි කෑලි වලට කපලා තියාගමු. වෙන් කරගන්න නැති පොඩියට ඉරක් මාක් කරලා තියාගමු. ඒතකොට කපා ගන්න ලේසි. මේ විදියට ලස්සන්න මට්ටම් කරගමු. කියන්නේ මෙන්න තියාගමු. ඔන්න දැන් අපේ අලුව එකේ කෑලි කපා ගන්න යන්නේ. කෑලි කපාන මම දැන් ඉරි ගහ ගන්න යන්නේ. මේ විදිහට ඉරි වේල පහ ගහ ගන්න ඕන. එතකොට කපා ගන්න ලේසි. මේක නිවුණා පස්සේ මේ විදිහට මම කෑලි වෙන් කර ගන්නවා. ඉතින් ඔයාලටත් අවශ්‍ය ප්‍රමාණය අනුව කෑලි වෙන් කර ගන්න පුළුවන්. ඊටාම ඉවසිල්ලෙන් හදන්න පුළුවන් දෙයක් මේ. ඉවසිල්ලෙන් හදන්න ඕන දෙයක් මේක. ඔය විදිහට මම ඉරි දැන්ට ගහ ගන්නවා. ඊට පස්සේ කෑලි කපා ගමු. මම මේ විදිහට කෑලි ටික වෙන් කර ගන්නවා. මේ දැන් හයිවේ එකන තියෙන යාළුවනේ හරියම් ටිකක් පොඩි ගේමක් තියෙනවා. කපා ගන්න ලේසි නෑ. ටංගාලා හයි වෙනවා. තුන්ටුන් ගාලා කපා ගන්න ඕන. මම මේ කෑල්ලිය ඩන්ඩන් ගාලා කපානවා. ඔයාලට පේනවාද ඊරවල් කොහොමද ගහලා දෙන්නේ? කෙලින් ගැහුවා. ඊට පස්සේ මේ අතට ගැහුවා. තුන් ඔහොම තමයි කපා ගන්න යන්නේ. මම කෑල්ලිය වෙන් කර ගන්නම් දැන් ගාලා. මම දැන් එක කෑල්ලක් මෙහෙම කපා ගත්තා. ඔයාලට පේනද මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක තව ටිකක් හයි වෙනවා. ඉතින් ටිකක් වෙලා යද්දි. එතකොට ඉතින් තවත් රස වැඩි. පේනවා අපිට කෑල්ලි ටික ඔක්කොම ටික කපා ගමු මේ විදියට. අන්තිමට මෙන්න මෙහෙම තමයි ආවේ යාළුවනේ. ඉතින් හදලා බලන්න වැඩ ඉක්මනින් ඉතින් කපා ගන්නවා. හයි වෙනවා. හැබැයි ඉතින් කටේ නිකන් ටොපිය වගේ ලස්සනට දීවි දීවි තමයි යන්නේ. අපි කාලා බලමු රස. හදලා ඉවරයි යාළුවනේ. මම වෙනම කෑල්ලක් ගත්තා. මේක වෙනම පැත්තේ තියාගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලගේ ලංකාවේ ඉන්න යාළුවෝ ගෙවල් වල එනවා අමුත් වෙනවා. ඒ වෙලාවට ඉතින් කැවිලි කරනවා. මේ වගේ ෂෙනික් එකක් හදා ගන්න පුළුවන්. මාරු වෙනස්ම රසක් දෙන්නේ. ට්‍රයි කරලා බලන්න. ආයෙ නිකන් සුපිරියක් තමයි. ගිහින් එන්න. මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකක් හැමෝටම සුබ සත්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා.